ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ වටයිම පාඩමේ දෙවන කොටසත් එක්කයි ඔබ අද එකතු වෙලා ඉන්නේ. හරි. දැන් අපි බලමු මේ වටයිම කරන රහස් නීතිය මොකක්ද කියලා. ඒක හරිම සරලයි. මලීගේ අයියා ඔබට මේ නීතිය තේරුම් ගන්න උදව් කරાવી. හොඳයි. මම තමයි මලීගේ අයියා අමර. අපි 100ට අඩු සංඛ්‍යාවක් වටේලා බලමු. 67 සංඛ්‍යාව විදියට ගන්න. 7 5ට වඩා වැඩිද නැත්නම් අඩුද? 7 එක ස්ථානයේ තියෙන සංඛ්‍යාවනේ. 7 5ට වඩා වැඩි. මෙන්න නීතිය. එක ස්ථානයේ ඉලක්කම 5 6 7 8 9 යන ඉලක්කම් වලින් එකක් නම් 10 ස්ථානයට එකක් එකතු කරලා එක ස්ථානයට බිංදුව ලියනවා. ඒ වගේම එක ස්ථානයේ ඉලක්කම බිංදුව 1 2 3 4 නම් එක ස්ථානයේ ඉලක්කම පමණක් බිංදුව කරනවා. 10 ස්ථානයට මොකක් කරන්නේ නැහැ. දැන් 67 ගත්තොත් එක ස්ථානයේ තියෙන 7. ඒ කියන්නේ 5ට වඩා වැඩි 9ට අඩුයි. එහෙනම් 67 සංඛ්‍යාවේ 6ට එකක් එකතු කරලා 7 ලියනවා. එක ස්ථානයේ 7 වෙනුවට බිංදුව ලියනවා. 7 ආසන්න 10ට වැටීම 70යි. තව සංඛ්‍යාවක් පැහැදිලි කරන්න මම නාමිට බාර දෙනවා. ඊයයි. ලිස්තුන ගත්තොත් ස්ථානයේ තියෙන 3. බිංදුවත් 4ත් අතර සංඛ්‍යාවක්. එනම් 4 ඒ විදිහටම ලියලා ස්ථානයේ 3 වෙනුවට බිංදුව ලියනවා. දැන් ලිස්තුන ආසන්න 10ට වැටීම 40යි. ඔයාලා හැමෝටම පැහැදිලි නේද? එහෙනම් ආයුබෝවන්